ජීවිතේ වෙනස් කරපු කෙනා හම්බුන අවුරුද්ද. එයා හම්බුනාට පස්සේ තමයි මම දැනගත්තේ ආදරේ කියන්නේ මොකක්ද කියලා. මම දන්නේ නැහැ. ඉතින් සර් මං කවදාවත් ආදරේ කළා නෑනේ. හට ළඟදීම දැනගන්න ලැබේ. අසරේ වැඩ වගේ. මං සර් ගිය අවුරුද්දේ සැම්පල්ස් ටික චෙක් කරා. අසරේට කොහොමද ගිය අවුරුද්ද දැනෙන්නේ? ගිය අවුරුද්දේ සර් ඉතින් ප්‍රශ්න ගොඩාක් ආපු අවුරුද්දක් නේ. තාත්තගේ රෙදි වලට කළු තෙල් ගැහුවා. මල්ලි ඇක්සිඩන්ට් වුණා. ඒක තමයි ඉතින් වෙච්ච ලොකුම දේ. කොහොමද මේක ගැන හිතනව නේද? ඒක අමතක කරන්න බෑ නේ සර්. මල්ලි කියන්නේ මට සහෝදරයෙක්ටත් වඩා එහා ගිය කෙනෙක්. මම එයා පොඩි කාලේ ඉඳන් බලාගත්ත මගේම දරුවෙක් වගේ. මට තේරෙනවා. මම තමයි හසරේ ජීවිතය කියන්නේ. ප්‍රශ්න එනවා. ඒක නම් ඇත්ත සර්. හැබැයි ගිය අවුරුද්දේ වෙච්ච ප්‍රශ්න වගේ මේ අවුරුද්ද නම් වෙන්න එපා කියලා තමයි සර් මම ප්‍රාර්ථනා කරන්නේ. ඔයා දන්නවද ප්‍රශ්න එන්නේ අවුරුද්දක් කර අවුරුද්දක් කියලා? නෑ සර්. කවුද සර් එහෙම කිව්වේ? මම තමයි මේ සර් ගිය අවුරුද්ද කොහොමද ගිය අවුරුද්ද? ගිය අවුරුද්ද තමයි මගේ ජීවිතේ මම කැමතිම අවුරුද්ද. ඒයි සර්? ගිය අවුරුද්ද තමයි මගේ ජීවිතේ මම ආසම දේ හම්බුන අවුරුද්ද. මොකක්ද සර්? ඔයාලට කියන්න ඕනේද? නෑ සර් සෝරි. මට කියන්න ඕනේ නෑ සර්. ගිය අවුරුද්ද තමයි මගේ ජීවිතේ වෙනස් කරපු කෙනා හම්බුන අවුරුද්ද. එයා හම්බුනාට පස්සේ තමයි මම දැනගත්තේ ආදරේ කියන්නේ මොකක්ද කියලා. ආදරේට අපි ගොඩක් වෙනස් කරන්න පුළුවන් නේද අසරණේ? මම නම් දන්නේ නැහැ. ඉතින් සර් මං කවදාවත් ආදරේ කළා නෑනේ. මම ආදරේ කරාවි. ළඟදී. වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්න අවසරලේ. කවුද සර්? රුන්සුවඳට බඹරු බමනවාදෝ මල් පිපිවැනි එළගන්න ආසද? මල් පිපෙන්නේ බඹරුන්ට අයද? මල් දකින්නේ බඹරුන් හට ළඟදීම දැනගන්න ලැබේ. ඔයාටම තමයි ඒකට මට උදව් කරන්න. මල් පිපිවැනි මලින් මලට බඹරු රඟනවාදෝ බඹර රැඟුම් මල් හඳුනනවාදෝ මල් පිපිවැනි බඹර තුඩට පෙති හැකිලෙනවාදෝ මලක මෙලක කවුරු දන්නවාදෝ මල් පිපිවැනි